එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. වීඩියෝ එක අන්තිමට තියෙන්නේ අර මොකක්ද එක උගේ සතා බේරගෙන යනකම් අපි දිහා බලන් හිටපු. කලින් පෙන්නුවේ පළවෙනි එපිසෝඩ් එක ඉවර කරපු විදිය. දැන් අපේ දෙවෙනි එපිසෝඩ් එක පටන් ගමු. මේකේ අපි කරන්න තියෙන්නේ අර සතා පස්සෙන් යන එක තමයි. සතා පේන්නේ නැහැ. ටිකක් උඩට යමු බලන්න. ඒ සතා උගේ ගම අපිට පෙන්නනවා. මේ ඇඩ් එක වරුණාට පස්සේ තියෙන්නේ අර පාවෙන නිල් පාට සතා පස්සෙන් යන්න. ඉතින් සතා යනකම් බලන් ඉඳලා උගේ පස්සෙන් යන්න තමයි තියෙන්නේ. සතා පොඩ්ඩ හිමින් යන හින්දා එපා වෙනවා. ඒ වුණාට මේ ගේම් එක ඉවර කරන්න වෙන ක්‍රමයක් නැහැ. මම හිතන විදිහට ඌ යන්නේ අතන තියෙන ලොකු ගොඩනැගිල්ල වගේ එකට. ඔව් ගොඩනැගිල්ලට තමයි. මුලින්ම තියෙන්නේ පොතේ පිටු පෙරලන විදිහ. එහෙම ආපස්සට මෙහෙම අනිත් පැත්තට. මේ මැප් එකේ අපිට කරන්න වෙන දේවල් ගැන තමයි මේ පොතේ තියෙන්නේ. ගමේදී ගේම් එකේ අන්තිමට තියෙන්නේ මේස් එකක් හදාගන්න. ඔයාලා හිතන විදිහ මේස් එකක් නෙමෙයි. පොතෙන් දෙම වැඩක් වෙන එකක් නැති හින්දා ඒක පැත්තකින් තියා ගන්නවා. සිතියම බලන්න ඕනේ. ෂීල්ඩ් එක කරදරයක් ඒ හින්දා ඒක අයින් කර ගන්නවා දැනට. ඔයාලා හිතන්න එපා දැම්ම විලේජ් එකේ වැඩ පටන් ගන්නයි කියලා. මොකද විලේජ් එකේ වැඩවලට කලින් තව වැඩ තියෙනවා. ෂීල්ඩ් එක දාගෙන ආපහු යනවා. අර පළවෙනි එපිසෝඩ් එකේ භූතයව හම්බෙච්ච තැනට. පළවෙනි එපිසෝඩ් එකේ මතක නම් අන්න අතන සම්පූර්ණ කොළ පාට තිබ්බේ එක කෑල්ලක් තැඹිලි පාට වුණා. ඒ වගේ එතන තියෙන මුළු කොටුවම තැඹිලි පාට වුණාම තමයි මෙතන වැඩ ඉවර වෙන්නේ. ඉතින් තව වැඩක් දුන්නා. ඒ වැඩෙත් තරම් ආයෙ අතුලට යන්න තියෙන්නේ. තව ෂීල්ඩ් එකක් ගන්න තියෙනවා නම් හොඳයි. මේ ෂීල්ඩ් එකේ කාලේ ඉවර වෙන ළඟයි. චෙස් දෙකක්ම තියෙනවා. හොඳ වෙලාවට ෂීල්ඩ් එකක් දීලා තියෙනවා. අමතර ආමර් එකකුත් අරන් යන්න ඕනේ. මොකද ඉස්සරහට මොනව වෙයිද කියලා කියන්න බෑ. ෂීල්ඩ් දෙකක් ඕනේ කියලා හිතෙන්නෙත් නෑ.
කොහොමද ගන්නෙත් නෑ. දැන් තව ඇඩ් එක. මේ ඇඩ් එක වල්ලේ වුණාට පස්සේ මං හිතන්නේ අර ස්පෝන් එකෙන් එන මොකෝ හරි සතු జాතියකට ගහන්න තමයි තියෙන්නේ. තව ෂීල්ඩ් එකක් ගත්ත එක හොඳ වෙලාවට කියලා මට දැන් හිතෙනවා. මෙන්න මේකෙන් අර භූතය රොත්තක් විතර එකපාර ආවට පස්සේ උන්ගේ හරි නම දන්න කෙනෙක් කමෙන්ට් එකකින් දාලා තියන්න. මේ පඩි පෙලෙන් උඩ නගලා බලමු මොකක්ද තියෙන්නේ කියලා. පඩි පෙල නෙවෙයි නිමක. තව ස්පෝන් එකක්. ඒක දැක්කේ නෑ වගේ ආපස්සට යනවා. මට හිතෙන්නේ ස්පෝනස් අඩුම 3ක් සෙට් වෙනවා මේ එපිසෝඩ් එකේ. පළවෙනි එපිසෝඩ් එකේ ස්පෝනස් 3ක් සෙට් වුණානේ. මේකේ 10ක් විතර එහෙම වෙන එකක් නැහැ. සුබවාදීව හිතන්න ඕනේ. මං හිතන්නේ දැන් ඒ ස්පෝන් එකේ කාලේ ඉවරයි. ඔව්. මේ බෝතලේ තියෙන જાතිය නම දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් කරන්න. ඇත්තටම දන්නේ නැති හින්දා අහන්නේ. දැන් අර කලින් හම්බෙච්ච ස්පයිඩර් ස්පෝන් එක ගාවට යන්න වෙලාව හරි. ෂීල්ඩ් එකෙත් කාලේ ඉවරයි. ස්පයිඩර්ස් වලට ගහන්න ඇති සාධාරණ බයක් දැනෙනවා. ඒ වුණාට මුට ගහන්න නැතුව මේක ඉවර කරන්න විදියක් තියෙනවා නම් මාත් කැමතියි. හරි එහෙම ඉවර ගන්න බෑ. ස්පෝන් එක වටේ තියෙන මකුළු තෙල් ටික කඩා ගන්න පුළුවන් වුණා නම් හොඳයි. මං හිතන්නේ පුළුවන් ඒ කියලා. ඔව් බෑ. හොඳ වෙලාවට අමතර ෂීල්ඩ් එකක් තියෙනවා. නැන්න ඉවරයි.
මට බය තියෙන මකුළු රොත්තක් විතර එයි කියලා දැන් මට ගහන්න. මං හිතන්නේ ඒ ස්පෝන් එකේ ස්පයිඩර්ස්ලා ටිකක් ඉවරයි. යන්න පාර තියෙන මෙහෙන්. දැන් එතනින් හැමයි යතුරු වගේ එක මෙන්න මේකට දාලා ඒකෙන් හම්බෙන බඩු ටික ගත්තට පස්සේ එළියට යන්න තියෙන දොර ඇරෙනවා. හැබැයි දොර අපි හොයාගන්න ඕනේ. නොග තියෙන ප්‍රශ්නේ. මේ පොත මොකද කියලා දන්න කෙනෙකුත් කමෙන්ට් එකක් දාන්න. ඔක්කොම කන්නේ මකුළු දැල් ටිකකින් එළවෙන්න එපා ඉතින්. මට පේන විදිහට අතන තියෙන්නේ එළියට යන පෝටල් එක තමයි. එතනින් එළියට එනකොට අතන කොටුවේ තිබ්බ තව කැල්ලක් තැඹිලි පාට වෙනවා. ඒ වගේම අපේ දෙවෙනි එපිසෝඩ් එකත් ඉවර වෙනවා.